මාව හම්බ වෙන්න මීසම තෙද්දි ඒගොල්ලෝ ඇවිල්ලා කියනවා පාද අපි ගොඩක් අසරණ වෙලා ඉන්නේ අපි කුලියට පාද ගෙවල් ඉන්නේ මේ ටිකේ රස්සාවක් හරියේ නැහැ කරගන්න විදියක් තිබ්බේ නැහැ පාද පුළුවන් ද ගෙවල් කුලි දෙන්න කියලා ගෙවල් කුලි ගෙවා ගන්න උදව්වක් කරන්න පුළුවන් ද කියලා මම උන්ට අවශ්‍ය මුදල් සියලු දේම දෙනවා අවශ්‍ය ප්‍රමාණයටත් වඩා දෙනවා අවශ්‍ය බඩුත් දෙනවා බඩු බහන්නත් දෙනවා දීලා මම උන්ට පිටත් කරලා යවනවා ඊට මාසක කිහිපයකට පස්සේ නැවත වාරයක් ඒ පවුලම එනවා ඇවිල්ලා ඕන් මාගාවට ආයෙවිල්ලා ආයෙ අර කතාවම කියනවා පාද එකපාරක් අපිට උදව් කෙරුවා ගෙවල් කුලි ගෙවා ගන්න අනේ පාද මේ පාරත් ගොඩාක් අසරණ වෙලා ඉන්නේ රස්සාවල් හරියන්නේ නැහැ මම ගොඩාක් අසරණ වුණා තාත්තා කියනවා මම ගොඩාක් අසනීප වුණා මේ තාත්තා කියනවා අනේ පාද පුළුවන් ද උදව්වක් කරන්න කියලා ප්‍රේමන්තේ මේ අවස්ථාවේ මම ඒ උදව්ව ප්‍රතික්ෂේප කරනවා මම ඔවුන්ට කියනවා ඇයි මම ඕගොල්ලන්ට උදව් කරන්නේ මම එකපාරක් ඕගොල්ලන්ට උදව් කරුවානේ අවශ්‍ය දේවල් ඕනාවටත් වඩා දුන්නානේ එදා මම දැනගෙන හිටියා ඕගොල්ලන්ට මේ උදව්ව මේ විදිහට කරද්දී ආයෙ මාව හොයාගෙන එනවා කියලා මම ඕගොල්ලන්ට උදව් කරන්නේ නැහැ ඒකට ඕගොල්ලෝ ගැන කිසිම පැහැදීමක් නැහැ කියලා මං චූටි මුදලක් දීලා ඔන්න පිටත් කරලා යවනවා ප්‍රේමන්තේ ඊට සතියකට දෙකකට විතර පස්සේ මට දින මතක නැහැ හරියටම කවදද කියන්න මට කෝල් එකක් එනවා ඒ කෝල් එක ඇවිල්ලා එහා පැත්තෙන් කතා කරලා කියනවා පාද මේ අහවල් කෙනා කතා කරන්නේ මං අඳුන ගන්නවා කවුද කියලා පාද අපිට ගෙදරින් යන්න සිද්ධ වුණා ගෙවල් කුලි ගෙවා ගන්න සල්ලි ටික හොයා ගන්න බැරුව ගියා ප්‍රශ්නත් එක්ක ගෙවල් වලින් යන්න සිද්ධ වුණා පාද දැන් අපි වත්තකට ඇවිල්ලා මේ පොල් වත්තක් බලා ගන්න මුර කරන්න අනේ දෙයියන්ගේ පිටෙන් තැනක් හම්බුණා පාද දැන් එතනට ඇවිල්ලා ඉන්නේ කියලා ප්‍රේමන්තේ මට ඇඬෙනවා මට දැනෙනවා මං ගැනම ලොකු වරදකාරී හැඟීමක් මට ඒ වෙලාව උදව් කරන්න පුළුවන්කම තිබ්බා මට අවස්ථාව තිබ්බා පාපේ අපට කරුණා කරවදාල මනද අපට කරුණා කරවදාල මනද මලව ක්‍රිස්තියානින්ගේ ආත්මවල දේවදාබර කමින් සමාදානයේ සතපන ලද්දේවා